ලස්සන ප්‍රසංගය මේ විදිහට අරගෙන යනකොට ලංකාවේ අංක 1 සංගීත කණ්ඩායම අනන්‍යතාවය හරි අපූර්වට කාටගස් දිගිලිය එස්.එල්. චන්ද්‍රසේන ක්‍රීඩාංගණයේ සිට ඔබේ රසිකත්වය වෙනුවෙන් ඔවුන්ගේ උන්මාදනීය වෘත්තීමය හැකියාව මේ විදිහට බෙදා හදා ගන්නකොට අපි බොහොම ලෙන්ගතුව සිහිපත් කරනවා. ඉතින් අද ලස්සන දවසක් ආදරණීය හිතුතුනි ඔබම සුන්දරම සෞම්‍ය සංගීත රාත්‍රියක අනන්‍යතාවය හරි අපූර්වට විඳින ගමන් ඉන්නේ ලස්සන අවකාශයක් ලස්සන අවස්ථාවක් මේ මොහොතේදී සමරන්නටයි සූදානම් වෙන්නේ. ඒ තමයි All Right සංගීත කණ්ඩායමේ මැද පෙළ ඉන්න ආදරණීයම සොදුරුතමයා තමන්ගේ ස්වකීය හැකියාව තුළ හැමදාමත් රසික උන්මාදය හරි අපූර්වට වැළඳගත් ලංකාවේ දශක ගණනාවක් පුරාවටම සංගීත ක්ෂේත්‍රයේ කණ්ඩායම් සංගීතයේ වෙනම මානයක් වෙනම දිශානතියක් රිද්ම් ගිටාරයෙන් හරි අපූර්වට රසිකයන්ම ආමන්ත්‍රණය කරපු ඒ තතට වයනකොට සුන්දර රිද්ම් ගිටාරයේ ආදරණීය බව ඔබ ලෙන්ගතුව සම්ඩුවන් කරනකොට රන්දි වෙන්න ශානික් රන්දි අද මෙයාගේ 73 වෙනි 18 මාසයේ ගොල්ලට සාමාන්‍යයෙන් All Right අනන්‍යතාවයේ කියපුවාම එතන ඉදිරිපෙළ නායකත්වය පසුපස මැද ඉස්සිච්ච ඩ්‍රම් සෙට් එක එහා පැත්තේ බේස් එක මැද මෙහා එහා පැත්තේ රිද්ම් ගිටාරය ඉදිරිපෙළ බොබීලාගේ එවැගේම ශරීරලාගේ අපේ ආදරණීය ශාන්ලාගේ ලස්සන හඬවල් එක බොහොම සුන්දරව රසිකත්වයේ හරි අපූර්වට බැඳගත් සංගීත කණ්ඩායමක්. ප්‍රමිතිය කියන්නේ මොකද්ද? ඒ ප්‍රමිතිය කියන තන තමන්ගේ සංගීත වෘත්තීමය භාවය හරි අපූර්වට අරන් යන ආදරණීය සංගීත කණ්ඩායමක්. එහි මම කියන්නේ සුන්දරයා. බොහොම ලස්සන රූපසබ්බත් හෙවි කාන්තාවන් වැඩි පිරිසක් මෙයාගේ උපත්දිනය සමරන සහ ඉදිරිපෙළ හරි අපූර්ව තගකාරය තමයි මේ ශානික් රන්දි අද යාගේ උපන්දිනය. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ සෑම රාත්‍රියක්ද රසිකයන් එක්ක ගෙවනකොට මේ වගේ අවස්ථාවන් මොවුන්ට ගෙවන්න වෙන්නේ රසිකයන්ගේ අනන්‍යතාවය ඔවුන්ගේ කැපවීම එක්ක බෙදා ගැනීම කියන වගේ අපි ප්‍රකාශ කරනවා. ස්තුති කතාවක් දෙන්න පුළුවන්ද? මෙයාට දෙන්න පුළුවන්. මෙයාට සින්දුවක් කියමු නේද රුසයි? රුසයි අපි මේකේ නෑ කහතකස් දිගටව දෙන්න ඕන ලස්සන තෑග්ග විවන්දන තෑග්ග. අපි හැමෝම එකතු වෙලා මේ 79 සම වෙන්න ඕන. 18 වෙනි වන්දනයේ අපි සමරනවා මේ ශානික් රන්දි All Right ලගේ. අතර උනේ මොකද මේ කේක් එක ගන්න කියලා තිබ්බේ 30 විතරයි. ජයශ්‍රී තුන විතරයි දෙන්නේ. මෙයාගේ තමයි සංකල්පය. මල්ලියට ශානික්ගේ බර්ත්ඩේ එක. ඉතින් මගේ කානිවල් එකේ මේ වැඩේ කරනකොට හැමදාම පුදුම බද්ධතාවයක් තියෙන සංවිධායකවරයෙක් ශ්‍රී ලංකා ප්‍රසංග සැලකිලි හා සම්බන්ධීකාරකවරුන්ගේ සංගමයේ ගෞරව සභාපතිතුමා අද ශානික් වෙනුවෙන් ලොකු දායකයක් කරන් ඇවිල්ලා තියෙනවා. ශානික් ඉතින් ඔය විදාරක පැත්තකට දාලා අපේ ශලින් අයියත් එක්ක එකතු වෙලා මේ आ जयश्री अय्या तनी गड़या मूत तनी गड़या එහෙම තමයි කියන්නේ ජයශ්‍රී අය්යා තනි ගඩේ නෙමෙයිද රයිට් අපි මෙයාගේ උපන්දිනේ හරි අපූර්වට සමරනවා ඉතින් මම දන්නවා පුංචි වෙලාවක් අපි ඔබෙන් ඉල්ලනවා මොකද රසිකයන් වෙනුවෙන් හැමදාමත් හැම රාත්‍රියක්ම කැප කරන All Right සම්බන්ධතාවයේ All Right අනන්‍යතාවයේ රිද්ම් ගිටාරකින් හරි අපූර්ව නර්තන වින්‍යාසයක් එක්ක තමන්ගේ වාදන සත්‍යතාවය හැමදාමත් ප්‍රසංග වේදිකාවේ සිට ප්‍රශස්තතාත්මකව උරගා වරන ආදරණීය තරුව. ඉතින් අපි හැමෝම ආදරය කරනවා. තව ගිනි කුරක් අහන්න වන්දි. ලොබ වෙන්න බා. තාම තනිකඩ කොල්ලෙක් නේද රුස්සයියේ? ඔය සින්දු කියවල මෙයා කියන්න ඕනේ නේද? තහතකස් දිගිලින්වත් මොනවා හරි අනාගතයේ දෙයක් වුණොත් කියලා තමයි සන්දීප් කල්පනා කරන්නේ හැම වෙලාවෙම. මේ බියලි කලාපයට හරි ආසයින සන්දීප්. එයා ගමට ආසයි නේද? ඔය ගමට ගොඩක් ආසයි. අපිට මතකයි නේද? උලකට එක මොහොත් කරන්න බෑ. හැබැයි කොහොම හරි වැඩේ කරන්න ඕන. රයිට් කමන්නේ. අපි බර්ත්ඩේ කම් කේක් එක කමු. බර්ත්ඩේ කමු. කේක් එක කමු. රයිට්. Happy birthday to you. Happy birthday to you.
එන්නකෝ සුගත් අයියා සුගත් හන්දේ right